Hi guys. කොහොමද ඉතින්? ඔන්න අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අපේ Days of Johan channel එකකින් ගේන තවත් vlog එකක් එක්ක. ඉතින් මේ ඇත්තට මේ අද vlog එකක් කරන්න ආපු ගමන නෙමෙයි. අපි දෙන්න මේ පොඩ්ඩක් සතියට අවශ්‍ය කරන ඒ ලෝලු පළතුරු ටික ගන්න ආවා. ඉතින් ඒ ගමන් හිතුණා පොඩි මේ vlog එකක් කරලා දාන්න ඕනේ කියලා. මොකද කාලෙකින් grocery video එකක් කරේ නැති හින්දා. ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා මේ grocery video එකක් දාන්න කියලා. ඉතින් මේ අද මේ ඇවිල්ලා ඉන්නේ අපි මේ මෙහි තියෙන Box Hill කියන සබබ් එකට. ඉතින් මේකේ ගත්තම මේ බහුතරයක් ඉන්නේ චයිනීස් කමියුනිටි එක. ඉතින් මේ ඔයගලන්ට මතක නම් අර මම මුල්ම ආපු කාලේ වීඩියෝ එකක් කරා මේ මෙල්බර්න් වල චීන කොලනිය කියලා. ඉතින් මේ ඒක කරේත් මේ Box Hill සබබ් එකටම ඇවිල්ලා තමයි. ඉතින් මේකේ මේ shopping center එකට එන්න හේතුව තමයි මේ චයිනීස් කිව්වම මොකද්ද? ගණන් අඩුයි ගොඩාක් ජාති තියෙනවා. ඉතින් ඒකින් තමයි ඇත්තටම ආවේ මේ අපි සාමාන්‍යයෙන් සති දෙකකට විතර සැරයක් මේකට එනවා. මොකද මෙහි තියෙන මේ Woolworths, Coles වල එහෙම හැම එළවලු ජාතියක්ම නැහැ. ඉතින් ඒකින් අර අපිට ඕන කරන එළවලු පළතුරු ටිකක් ගන්න අපි මේකට එනවා. ඉතින් මේ තාම මේ යන ගමන් shopping center එකට ගිහිල්ලා කතා කරමු. හරි ඉතින් මේ දැන් ඇවිල්ලා ඉන්නේ shopping center එකේ fresh food තියෙන පැත්තට. ඉතින් මේ හැටි තමයි ඔක්කොම එළවලු, පළතුරු, මාළු, මස් ගන්න තියෙන්නේ. ඉතින් යක් ඊළ බලමු මේ මොනවද තියෙන්නේ මේ ඇයි මෙතනට වෙන්න හේතුව කියලා. චලා එළවලු තෝරනවා. සාමාන්‍යයෙන් කැරට් ගත්තම ඉතින් කැරට් වල ගන්න කිලෝ එකක් ඩොලර් 1.99ක් වගේ නෝ. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ගත්තොත් රුපියල් 400ක් විතර වගේ. ඉතින් මේ පිඤ්ඤා සාමාන්‍ය කිලෝ එක ඩොලර් 4.99ක්. ඒ කියන්නේ රුපියල් 10ක් විතර වෙනවා. එතකොට මෙන්න මේක තමයි අපි ගන්න අමු මිරිස් එක. මේක කියන්නේ මේ Thai green chili එක කියලා. මොකද මෙහි මේ සුපර් මාකට් වල ඇත්තටම මේක ගන්න නැහැ. මේ ඒකෙන්ද විශේෂයෙන්ම මේක ගන්න මෙතනට එනවා. සාමාන්‍ය කිලෝ එක ඩොලර් 25ක් විතර වෙනවා. ඒක රුපියල් 5000ක් විතර. අමු මිරිස් කිලෝ එක. එනවා. තව මේ මිරිස් ජාති තියෙනවා මේ green chili. ඇත්තටම මේක එච්චරම සැර නැහැ. මේ red chili එකත් මේ එකක්වත් සැර නැහැ. මේක තමයි අපිට ගන්න පුළුවන් එක. තව ජාතියක් මේක ස්මෝල් රෙඩ් චිලි එක. මේකක්වත් ඇත්තටම සැර නැහැ. මේක තමයි අපිට ගන්න පුළුවන් එක. මේ ඇත්තටම වම්බඩුත් ගත්තම මේ අර ලංකාවේ වගේ නෙමෙයි. ප්ලේන් දම් පාටක් තියෙන්නේ අර ලංකාවේ නම් දම්මුයි සුදු ඉරි ගිහිල්ලා මික්ස් වම්බඩු එකක් නෙතින් මේක ඇත්තටම මේ එග් ප්ලාන්ට් එක. බ්‍රින්ජෝල් නෙමෙයි මේ එග් ප්ලාන්ට්. මේක සාමාන්‍ය කිලෝ එක ඩොලර් 10ක් විතර වෙනවා. ඒ කියන්නේ රුපියල් 2000ක් විතර. ළඟට අපි ගන්නවා මේ ලුණු කොළ එක. මේක නම් Woolworths එකේ තියෙනවා. මේ අපේ ඉඩඩි ටිකක් මෙහි තියෙනවා ගාන අඩුයි සහ ෆ්‍රෙෂ්. ඉතින් අපි ඉන්න අනිවාර්යෙන්ම මේකෙන් තමයි ගන්නෙ. මේ ළඟට තව එළවලු ಜಾති ගත්තොත් එහෙම ඉන්න තියෙනවා අර වම්බතු නෙමෙයි මේ එග් ප්ලාන්ට් එක. අර ලොකු එක. අර ඉස්සෙල්ලා මම පෙන්නන්නේ පොඩි එක. ඊළඟට මේ තියෙන්නේ Thai එග් ප්ලාන්ට් එකක්. ඩොලර් 10ක් විතර වෙනවා කිලෝ එක. ඒකත් මරු. මේක ටිකක් ලංකාවේ වම්බුටු එකට හුරුයි. හැබැයි ටිකක් සයිස් එකෙන් පොඩි. මේ අපි මේ සුදු ලුණු එහෙම ගත්තොත් මේ ප්‍රී පැක් මේකේ ග්‍රෑම් කොච්චරක් තියෙනවද නම් දන්නේ නැහැ. බලමු ගහලා තියෙනවද කියලා. ගහලා නැහැ. සාමාන්‍ය ග්‍රෑම් 250ක් විතර වගේ. මේක ඩොලර් 2.49ක් වෙනවා. ඊළඟට ගත්තම මෙහි තියෙනවා පොල්. මෙලි ගහලා ඔක්කොම දෙන්නේ. නැත්තර අපි නම් මේක ගන්න නැහැ. මගේ වැඩි ලේසි අර ඩෙසිකේටඩ් කරපුවා ෆ්‍රෝසන් පොල් එක තියෙනවා. අපි ඒක ගන්නෙ.
සාමාන්‍ය මේ පොල් ගෙඩියක් $4ක් විතර වෙනවා. කියන්නේ රුපියල් 800ක් විතර වෙනවා. ඊළඟට අපිට තියෙනවා පපාය. කිලෝ එකක් $4.99 මේක නම් ටිකක් පරණයි වගේ ඉච්චරම ෆ්‍රෙෂ් නෑ වගේ. ග්‍රීන් පපාය එකක් තියෙනවා. මේක $7ක් විතර වෙනවා. අද ඇත්තටම මේ සවුන්ද මේ උදේවරුව ටිකක් බිසි මේ සෙනග ඉන්නවා. මේ පොඩ්ඩක් ඒකින්ද හෙටමෙට වීඩියෝ කරන වැඩ ටිකක් ලේසි නෑ. ඉතින් පුළුවන් විදිහට ඔයගලන්ට හැම එකේම ගාන කියන්න මම උත්සාහ කරනවා. ඊළඟට ගත්තම තියෙනවා ලුණු. රතු ලුණු සාමාන්‍යයෙන් වෙනවා රතු ලුණු කිලෝ එකක් $5ක් විතර වෙනවා. මේ ඇත්තටම මේ රතු ලුණු එක ලංකාවේ එක තරම්ම සැර නෑ. ඊළඟට මෙහි තියෙනවා මේ රතු ලුණු වලට අමතරව මෙන්න මේ බ්‍රවුන් අනියන් එක. ඒක ටිකක් ගාන අඩුයි. බ්‍රවුන් අනියන් එක කිලෝ එක මේක කිලෝ එක $2.99. ඒ කියන්නේ $3ක් වගේ ආසන්න වශයෙන්. චල බෝංචි තෝරනවා. දැන් ගෙනල්ලා දැම්මේ. මේකේ ගාන කිව්වොත් සාමාන්‍යයෙන් බෝංචි කිලෝ එකක් $6ක් වගේ එනවා. ඒ කියන්නේ රුපියල් 1200ක් විතර. ඊළඟට මේකට එන්න තවත් විශේෂ හේතුවක් තමයි මම මේ හරිම ආසයි ලෝකවත් තමයි මේ මාළු පිරිස්. මේ අපි ඔය යන සුපර් මාකට් වල මාළු පිරිස් නෑ අතට. ඉතින් ඒකින්ද මේ මාළු පිරිස් ගන්න අනිවාර්යෙන් මෙතනට එනවා. සාමාන්‍යයෙන් මේක කිලෝ එක $8ක් විතර වෙනවා. මේ කියන්නේ රුපියල් 1600ක් විතර. ඊළඟට ගත්තම මේ මේන්ඩි තක්කලි ජාති සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මේ තියෙන්නේ නෝමල් කොමන් ටොමැටෝ එක. හැබැයි මේක ඇත්තටම ලංකාවේ තක්කලි එක තරම් කොලින් නෑ. මේ අර ඇබුල් ගතිය මදි. ඒනට ඉතින් තියෙන්නේ මේවා තමයි. මේක සාමාන්‍යයෙන් කිලෝ එක $3.49. يعني 3.50 කියලා ගත්තොත් රුපියල් 600ක් 700ක් විතර වෙනවා. ඊළඟට මේ තව ජාතියක් තියෙනවා. මේකට කියන්නේ රෝමන් ටොමැටෝ කියලා. මේ පොඩක් අර මේකට වැඩිය දික්. මේක ටිකක් රවුන්ඩ් වගේ. මේක ටිකක් දිග එන එකක්. ඒකත් same price. ඊළඟට ගත්තම අපිට තියෙනවා වට්ටක්කා. සාමාන්‍ය මේ වට්ටක්කා කිලෝ එක $2.49. ඒ කියන්නේ රුපියල් 500ක් විතර වගේ වෙනවා. මේ කපපු නැති ස්මෝල් එක. ඒක කිලෝ එක ටිකක් ගණන්. මේක $7ක් විතර වෙනවා. මේකට මේ දැකලා තියෙනවා නම් කිවි ෆෘට්. මේක ඇත්තටම වෙන ගුණයි. මේක එක ගෙඩියක් $1.50ක් වගේ. කියන්නේ රුපියල් 300කට ආසන්න ගානක්. ඊළඟට අවකාඩෝ $3ක් වගේ වෙන එක ගෙඩියක්. ඒ කියන්නේ රුපියල් 600ක් විතර වෙනවා. ඊළඟට අපි මේ ආයේ මේකෙන් අනිවාර්යයෙන්ම ගන්න ගත්තා මේ පොඩි අල එක. මේක ඇත්තටම මේ සුපර් මාකට් වල නැහැ. ඒක සාමාන්‍යයෙන් $4.50ක්. මේ 800යි 950ක් විතර වෙනවා කිලෝ එක. මේක අර වොෂ්ඩ් එක. මේකත් මරු ඇත්තටම මේ ඊට අමතරව මේ ලොකු එක තියෙනවා. මේක නම් අපිට සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන්. මේ ඒකේ සාමාන්‍යයෙන් කිලෝ එක $4ක් විතර වෙනවා. ඒ කියන්නේ 800ක් විතර. මේ ඊළඟට ගත්තම මේ තියෙනවා දෙහි. දෙහි ගෙඩි ලේසි නෑ. එක ගෙඩියක් $7.99. ඒ කියන්නේ ඩොලර් එකක්. ඇත්තටම මේක ලාභයි. මුල්වත්ස් වල සූකෝල්ස් වල මීටඩිය ගණන් දෙහි. මේක ලාභයි. මේක නම් මොකද වුණ කොල් රබ් වෙන රාබු මට වෙන්නේ. ඔව් රාබු තමයි. එනට වෙන නමක් තියෙන්නේ. ඒකට මෙහි තියෙනවා චින්ච ගුරු. මොනවාද ඉංග්‍රීසි ප්ලේන්ට් එකකින් බොන්න බෑනේ. සාමාන්‍යයෙන් කිලෝ එක $23ක් විතර වෙනවා. 23ක් කියන්නේ ගණන් හදා ගන්නත් බැහැ. 200න් වැඩි කරගන්නොත් එතකොට ගාන හදා ගන්න පුළුවන් ඔයගොල්ලෝ. මේවා ඉතින් කිලෝ ගණන් ගන්නෑ. ඊට අමතරව මේක නම් අර ලංකාවේ අල එක වගේ මේ වොෂ් කරන්නේ නැති එක. මේක $2.99ක් වගේ වෙනවා. ඊළඟට අපිට තියෙනවා අන්නාසි. අන්නාසි ගෙඩියක් $5ක් වගේ වෙනවා. රුපියල් 1000ක් වගේ වෙනවා. බලලා කියන්න ලංකාවේ අන්නාසි ගෙඩියක් දැන් මේක දවස්වල කොච්චර ගාණක් වෙනවද මේ වගේ ටිකක් ලොකු වෙනවා. එහෙනම් $5කට ගන්න පුළුවන්.
මාකට් එකට ආවා. සුපර් මාකට් එකෙන් නම් මෙච්චර අඩුවට ගන්න බැහැ. ඊළඟට අපි මෙහෙට එන්න තවත් විශේෂ හේතුවක් තමයි පැෂන් ෆෘට්. එනවනේ අපේ චල පැෂන් තෝරනවා. මේ සාමාන්‍යයෙන් පැෂන් ෆෘට් මේක ගෙඩියක් $7.99. 200කට ආසන්න ගණනක් වෙන එක පැෂන් ෆෘට් ගෙඩියක්. ඊළඟට අපිට ගත්තොත් මේ අඹ. මම ඇතර මේ අඹ වලට එච්චර ආස නැහැ. ලංකාවේ අඹ වල පැත්තකින් තියන්න බෑ. සාමාන්‍ය මේ අඹ ගෙඩියක් ගත්තොත් $3ක් විතර වෙනවා. ₹600ක් විතර. දැන් මේ පළතුරු තියෙන හරියට ඇවිල්ලා තියෙන්නේ. අපේ චල ප්ලම් තෝරනවා. මේ මෙයා මාර විදිහට මේක කනවා. ගුණයිලු. මම නම් ලොකු ෆෑන් කෙනෙක් නෙවෙයි ප්ලම්ස් වල. හැබැයි රසයි. මෙයා කනවා. මේක සාමාන්‍යයෙන් මේ ප්ලම් කිලෝ එකක් මේ $4.20ක වුණා මේ $5 වගේ වෙනවා. ඒකේ මේක බ්ලැක් එකක් තියෙනවා. නම මේ ලයිට් රෙඩ් කලර් එකක් තියෙනවා. ඊළඟට ගත්තම ඇපල්. ඕස්ට්‍රේලියාවේ ඉන්න කන්නේදී ඇපල් වලින් වැඩක් තියෙනවා. ඇපල් කිලෝ එකක් $5 විතර වෙනවා. මේ ග්‍රීන් ඇපල් කිලෝ එකක්. මේ කියන්නේ ₹10ක් විතර. ඊට මේ රෙඩ් ඇපල් ගත්තම ඒකෙත් කිලෝ එක $7ක් විතර වෙනවා. ඒ කියන්නේ 1400ක් විතර. ඊළඟට ගත්තම මිදි ගත්තොත් කිලෝ එක මේ දම් පාට එක රෙඩ් ලෝ ග්‍රේප්ස් කියන එක $6ක් වගේ වෙනවා. ₹1200ක් වගේ. ඊළඟට නෑ ඒක නෙමෙයි අපි කවුරු. මේ තව මිදි වරක්. මේක නම් කිලෝ එක $16.99ක් වගේ. මේකට යන ගණන්. ඊළඟට white jumbo grapes. ඒක $6.99ක් වෙනවා කිලෝ එක. ඊළඟට මේ normal අපි තියෙන black grapes එක. ඒක $6ක් වගේ. අතර මේ මාර varieties ගොඩක් තියෙනවා දැන්. සාමාන්‍ය අපි Woolworths එකට වගේ ගියොත් මෙච්චර ලොකු varieties අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මේ මගේ තැනකට එන එක ලේසි. කොහමද? වේලපු මිදි. වලු පිටින් තියෙන්නේ. සාමාන්‍ය කිලෝ එක $12ක් වගේ වෙනවා. බ්‍රොකොලි ගත්තොත් සාමාන්‍යයෙන් කිලෝ එක වෙනවා $2.50ක් වගේ. ඊළඟට ගත්තොත් මේ අර ෆ්‍රෙෂ් ඇත්තටම මේ ගෝවා මල් $4ක් විතර වෙනවා නේ. ඒනනේ පට්ට ෆ්‍රෙෂ්. මේ එකක් කිලෝ එක නෙමෙයි මේ සාමාන්‍ය මේ එකක් $4ක් වගේ වෙනවා. ඊළඟට ගත්තම මේ කොළ ಜಾති නම් සෑහෙන්න තියෙනවා. මේවා නම් ඇත්තටම දන්නේ මේ ස්පිනච් නිමිති. මේ සාමාන්‍ය මේ සුපර් මාකට් වල මෙච්චර ෆ්‍රෙෂ් හොයාගන්න අමාරුයි. දැන් මේක මහා ෆ්‍රෙෂ් නේ. කොහොම එළවලු જાති. මේක සාමාන්‍ය $4ක් විතර වෙනවා මේක බන්ච් එකක්. මෙන්න දෙනවා ඊළඟට කංකෝ. මේක අපි ගත්ත සැරයක්. ඇත්තටම මේ ලංකාවේ කංකෝ එක වගේමයි. මේක කිසි වෙනසක් නැහැ. මේවා ඇත්තටම මේ සුපර් මාකට් වල හොයාගන්න නැහැ. මේ වගේ මාකට් එකකට වෙන්න ඕනේ. $4ක් වගේ වෙනවා මිටියක්. හැබැයි ඉතින් ලංකාවේ පලා තරම් ලාභ නැහැ. රුපියල් 800ක් 850ක් විතර වෙනවා මේ කම්පුට් මිටිය. ඊළඟට ගත්තම තියෙනවා හතු වර්ග. අපි විශේෂයෙන්ම ගන්න මෙන්න මේක. මේ තියෙන ඔයිස්ටර් මෂ්රූම් එක. ඇත්තට මේ ඔයිස්ටර් මෂ්රූම් එක මේ සාමාන්‍ය ග්‍රෑම් 150ක් $4.50ක් විතර වෙනවා. ඒ කියන්නේ රුපියල් 900ක් වගේ වෙනවා. ග්‍රෑම් 150ක්. ඇත්තට මෙහි මෙච්චර මේ හතු වර්ග ගොඩාක් බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ මාකට් එකකට આવොත්. මේ සාමාන්‍ය Woolworths Coles වගේ ගියොත් තියෙන්නේ අර normal button mushroom එක විතරයි. ඉතින් දැන් මේ ලෝලු පළතුරු ටික ගත්තා. දැන් යන්නේ මේ මාළු ටිකක් ගන්න. මොකද මේ සුපර් මාකට් වල ඒව මාළු නෑ ඇත්තටම ගන්න තියෙන්නේ අර ෆ්‍රීස් කරපු එක. ඉතින් මේ ඉඳලා පොඩ්ඩක් අර ෆ්‍රෙෂ් මාළු එක ගන්න නම් මාකට් එකට එන්න ඕනේ. ඉතින් මේ හින්දා අපි දැන් මේ මාළු තියෙන පැත්තට යනවා.
මාළු ටික නම් නම් දන්නේ ෆ්‍රෙෂ් හෙයාර් ටේල් මාළු ටික මේ සෑහෙන්න ගණන් පොර කියන්න ඕනේ නැහැ මාළු ගණන් මේ මොකද්ද හෙයාර් ටේල් වයිට් අයි ටිකයි අම්බාන මාළු ඔළුව වෙනම තියෙනවා සාමාන්‍යයෙන් කිලෝ එකක් මේ නම් අර ස්කූල් ප්‍රෝන් කරන්නේ පොඩි $26ක් විතර යනවා කිලෝ එක. මකට මේ ටයිගර් ප්‍රෝන් කියන්න පුළුවන්. මකට ඒකෙම ටිකක් ටයිගර් ප්‍රෝන් එක පොඩිය. මේ ඔක්කොම $40 50 50 වෙන රේන්ජ් එකේ යන්නේ. සාමාන්‍යයෙන් මෙහි කඩවල දෙන ඉස්සෝ දැල්ල ඔක්කොම මේ ෆ්‍රීස් කරපු එක තියෙන්නේ. දැන් මේ ෆ්‍රෙෂ් ඒවා ගන්න නම් මේ මාකට් එකේ ඉන්න ඕනේ. දැන් ගත්තොත් මේ දැල්ලෝ හැම මේක නම් මේ ඉන්දුනීසියන් එකක් ඒක ඩොලිගෝ ස්ක්විඩ් කියලා කියන්නේ $36ක් විතර එනවා කිලෝ එක. ඊළඟට මේ කලමාරි $50ක් විතර එනවා. ඊළඟට සාමාන්‍යයෙන් අපි ගන්න මෙන්න මේ ඉස්සෝ එක. ඒක $50ක් විතර එනවා. මේ සුද්ධ කරලා ඔක්කොම දෙන්නේ කරදරයක් නැහැ. සාමාන්‍යයෙන් මේ තියෙන මාළු වලින් අපි මෙන්න මේ yellow tape මැකර් ගොඩක් වෙලාවට ගන්නවා. මේක සාමාන්‍යයෙන් කිලෝ එක $10ක් විතර ඉච්චර මොකක් ගන්න නැහැ. ඊට අමතරව අර අතන ඉන්න greasy මැකර් ඒකත් $13ක් විතර වෙන කිලෝ එක. මේ සාමාන්‍යයෙන් නිකන් අර ලංකාවේ ලින්ඩෝ වගේ තමයි මේගොල්ලෝ නා. මේකට මේ ස්කැලොප් ඉන්නවා, ඔයිස්ටර්ස් ලා තියෙනවා. මම මේ ගණන් ටික මම ලාවට පෙන්නගෙන යන්න. මේ සැමන් මේ හරි ප්‍රසිද්ධයි. සාමාන්‍යයෙන් කිලෝ එකට $37 35 වගේ ගණන් වෙනවා. මේ අතරම මේ මරු සැමන් නම් මාර රසයි. බොරු කියන්න ඕනේ. ට්‍රයි කරලා බලන්න ඉන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි මේ මාළු වර්ගවල ගණන්. ඊට අමතරව මේ හැබැයි ඔක්කොම දෙන්නේ මස් වර්ග. අද මේ මස් ගන්නෙ නැහැ. මේ අපි සාමාන්‍යයෙන් මස් වර්ග නම් ගන්නේ ගොඩක් වෙලාවට මේ වූල්වර්ත්ස් කෝල්ස් එකෙන් තමයි. ඒව ප්‍රශ්නයක් නෑ. ඇත්තටම මේ ලොකු වෙනසක් නැහැ. මේ අර ෆ්‍රෙෂ් මාළු, ෆ්‍රෙෂ් එළවලු, ෆ්‍රෙෂ් පළතුරු ටිකක් ගන්න අනිවාර්යයෙන්ම මේ මාකට් එක පැත්තට අපි එනවා. ඉතින් මාළු නම් එහෙම ඉතින් අර ලංකාවේ තරම් ලාභ නැහැ. හරි ඉතින් දැන් මේ හදන්නේ වීඩියෝ එක ඉවර කරන්න කියලා. අද ඇත්තටම මේ ප්ලෑන් කරලා ලොගයක් කරන්න ආපු ගමන නෙමෙයි. අපි අද මේ පොඩ්ඩක් බඩු ටිකක් ගන්න ආවා. ඒක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ හිතුණා මේ පොඩ්ඩක් ඕගලන්ට එක ගණන් ටික පොඩ්ඩක් කියලා මේ තත්ත්වය මොකද්ද කියලා පොඩ්ඩක් පෙන්වන්න ඕන කියලා හිතුණා. ඉතින් දැන් මේ හදන්නේ ලොග් එක ඉවර කරන්න කියලා. එහෙනම් ඉතින් හැමදාම කියනවා වගේ කියන්න තියෙන්නේ channel එක subscribe කරන්න, වීඩියෝ යාළුවොත් එක්ක share කරන්න. එහෙනම් මේ වගේම තවත් ලොග් එකකින් ආයෙ දවසක හම්බෙමු. අපි ගියා. ඔයා මට කලින් කරා ඒක.